ක්‍රීඩාවට ආදරය කරන ඔබ සැමට ආයුබෝවන්. දිනෙන් දින අලුත් වන ක්‍රීඩා විද්‍යාත්මක දැනුම හා ක්‍රීඩකයෙකු ලෙස ඔබගේ කාර්ය සාධනය ඉහළ නැංවීමට අවශ්‍ය නිවැරදි පුහුණු ක්‍රම, ඒ වගේම ශාරීරික යෝග්‍යතාවය නිවැරදිව පවත්වා ගන්නා ආකාරය පිළිබඳව විශ්වාසනීය දැනුම ලබා දෙන ලංකාවේ අංක 1 ස්පෝර්ට් YouTube නාලිකාව ලයන් ස්පෝර්ට්. අපගේ වීඩියෝ නරඹන ඔබගෙන් බොහෝ දෙනෙක් තවමත් නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැති බව අපි දැකලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝව නරඹන්නට පෙර ලයන් ස්පෝර්ට් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් ලෙස ඇක්ටිව් කරන්න. එවිට අප විසින් ඉදිරියට ගෙන එන ක්‍රීඩා විද්‍යාත්මක දැනුමෙන් පිරි වටිනා වීඩියෝ කිසිවක් ඔබට මගහැරෙන්නේ නැහැ. එහෙනම් අද අපි බලමු තරගයකට මුහුණ දීමට ආසන්නව සිටින ක්‍රීඩකයෙකුගේ මනස ජයග්‍රහණයට සූදානම් කරන බලවත් මැසේජ් එක. ඔබ මේ මොහොතේ සිටින්නේ සාමාන්‍ය මොහොතක නොවේ. ඔබ සිටින්නේ ඔබේ සියලු පුහුණුව, ඔබේ සියලුම කැපවීම්, ඔබේ සියලුම වෙහෙස පරීක්ෂාවට ලක්වන මොහොතකයි. මේ තරගය අද ආරම්භ වෙන්නේ නැහැ. මේ තරගය ආරම්භ වුණේ ඔබ පළමු දවසට ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිය දවසේ. එහිදී ඔබ වැටුණු දවස් තිබුණා. ඔබ පරාජය වූ තරග තිබුණා. ඔබට අතහැර දමන්නට හිතුණු මොහොතවල් තිබුණා. නමුත් ඔබ අතහැරලා ගියේ නැහැ. ඔබ නැවත නැගිට්ටා. නැවතත් පුහුණු වුණා. නැවත උත්සාහ කළා. එම නිසාම ඔබ අද මෙතන ඉන්නවා. මතක තියාගන්න. ජයග්‍රහණය තීරණය කරන්නේ ශරීරය විතරක් නෙමෙයි. ඒක තීරණය කරන්නේ මනසයි. ඔබගේ මනස කියනවා නම් ඔබට පුළුවන්, මට පුළුවන් කියලා ඔබේ ශරීරය ඒකට අනුගත වෙනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙනස් වෙන්නේ ඔවුන්ගේ ශරීරය නිසාම නෙමෙයි. ඔවුන්ගේ මනස නිසායි. ඔවුන්ගේ විශ්වාසය නිසායි. ඔබ මේ මොහොතේ පිටියට යන්න බය වෙලා නම් ඔබ දැනටමත් පරාජිතයෙක්. නමුත් ඔබ පිටියට යන්නේ විශ්වාසයෙන් නම් ඔබ ඒ තරඟයෙන් අඩක් ජයග්‍රහණය කරලා ඉවරයි. ඔබේ මනසට කියන්න, මම මේ වෙනුවෙන් පුහුණු වුණා. මම මේ වෙනුවෙන් කැප වුණා. මම මේ වෙනුවෙන් ගොඩාක් දුක් විඳා. ඒ නිසා මම අද මගේ හොඳම දේ කරනවා. තරගයක් දිනනව කියන්නේ කවුරු හරි වෙන කෙනෙක් පරාජය කරන එක විතරක් නෙමෙයි. ඒක තමයි ඔබේ සැකය පරාජය කරන එක. ඒ වගේම ඔබේ බය පරාජය කරන එක. ඔබේ අසාර්ථකත්වය පරාජය කරන එක. ඔබ අද පිටියට යනකොට ඔබ වෙනුවෙන් බලන් ඉන්න අය ඉන්නවා. ඔබේ පුහුණුකරු, ඔබේ පවුලේ අය, ඔබේ මිතුරන්, ඔබේ සමීපතමයන්. නමුත් ඔබට වැදගත්ම කෙනා ඔවුන් නෙමෙයි. ඔබට වැදගත්ම කෙනා ඔබමයි. ඔබ අද ඔබටම පෙන්වන්න ඕන ඔබ කොච්චර ශක්තිමත්ද කියලා. පිටියේදී ඔබ වැටෙනවද? වැටෙන්නත් පුළුවන්. පිටියේදී ඔබ පරාජය වෙනවද? ඔව්, පරාජය වෙන්නත් පුළුවන්. ඒ සියල්ලක්ම වෙන්න පුළුවන්. නමුත් ඔබ ඔබගේ සම්පූර්ණ ශක්තියෙන් සටන් කරනවා නම් ඔබ කිසි දිනක පරාජිතයෙක් නෙමෙයි. ජයග්‍රාහකයෙක් කියන්නේ කවදාවත් වැටෙන්නේ නැති අය නෙමෙයි. ජයග්‍රාහකයෙක් කියන්නේ වැටුණාට පස්සෙත් නැවත නැගිටින අයටයි. අද ඔබට තියෙන මේ මොහොත සෑම ක්‍රීඩකයෙකුටම ලැබෙන්නේ නැහැ. මේ මොහොත ඔබ උපයාගත්තු මොහොතක්. ඔබ මේ මොහොතට සුදුසුයි. එහෙමනම් පිටියට යන්න. බය නැතුව, සැක නැතිව ඔබේ සම්පූර්ණ ශක්තිය, ඔබේ සම්පූර්ණ හදවත, ඔබේ සම්පූර්ණ ආත්මය එකම මොහොතකට දාන්න. අද ඔබගේ දිනය වෙන්නට පුළුවන්. අද ඔබගේ ජයග්‍රහණය ලියන දිනය වෙන්නට පුළුවන්. නමුත් එය වෙන්නේ එක විදියටයි. ඔබ ඔබගේ හොඳම දේ දුන්නොත් පමණයි. එහෙමනම් ඔබ ඔබේ හදවතෙන් අහන්න. ඔබේ මනස විශ්වාස කරන්න. ඔබේ ශක්තිය විශ්වාස කරන්න. ඒ වගේම ඔබේ ශක්තිය නිදහස් කරන්න. ඔබ පිටියට යන්න. සටන් කරන්න. ඔබේ හොඳම දේ කරන්න. ඉතිරි දේ ඉතිහාසය තීරණය කරයි.
මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ඔබගේ අදහස් සහ මතය පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ඔබට වගේම තවත් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩාවට ආදරය කරන කෙනෙකුට මෙම දැනුම ප්‍රයෝජනවත් යයි ඔබ සිතනවා නම් මේ වීඩියෝව ෂෙයා කරන්න. තවද මෙවැනි ක්‍රීඩා විද්‍යාත්මක දැනුම පුහුණු උපදෙස් සහ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ නිවැරදි තොරතුරු නිරන්තරයෙන් ලබා ගැනීමට Lion Sport YouTube නාලිකාව subscribe කර bell icon එක all ලෙස active කරන්න. අප සමග එකතු වන්න. Lion Sport ජයග්‍රාහකයන් ගොඩනගන දැනුමේ මධ්‍යස්ථානය.